වැරදි දෙයක් ලියලා නැහැ. මම මොකද කෞෂාල්ගේ ජීවිතේ හෙම්පිටින්ම ඕකේ ලියලා තියෙනවා. ඇත්තටම කෞෂාල්ම හිතනවා යාට ලෙඩක් කියලා. එහෙම තියෙද්දි යාට හැඟීම් ඇති වෙන්නේ පිරිමි ළමයි දැක්කම. මේ පොත කියවොත් එහෙම ගෙවෙන්නත් බය වෙනවා. ස්වයං වින්දනය කරන්න හිතනවා කියලා කියනවා මට හැම වෙලේම. එයාව පරිවර්තන චිකිත්සාව කියන දෙයට ලක් කරනවා. ඔයා ගිහිල්ලා පුතා බලන්න කියනවා විෂම රිසි නිල් චිත්‍රපට. ડોක්ටර් කියනවා. ડોක්ටර් කියනවා. එයා නියපොතු හපන්න ගන්නවා මේ ඇහි බැම ගලවන්න ගන්නවා ඒ තරම් යට ස්ට්‍රෙස් එක බ්ලේඩ් වලින් අත් කපා ගන්නවා අපේ දණ්ඩ නීති සංග්‍රහයෙන් මේ මිනිසුන්ව අපරාධකාරයෝ කරලා තියෙනවා ඒ කියන්නේ හිතන්නකෝ චූටි බබෙක් ඉපදෙනවා හරිද ඒ චූටි බබා ඉපදෙනකොට ඒ බබා අපරාධකාරී හාමුදුරුවෝ තුන්දෙනෙක් අත්අඩංගුවට ගත්තා සාමණේර හිමිවරු දූෂණය කර ඔය LGBT එපා කියන ෆෝස් එකටම අර තේ එපා කියපු බොයිකොට් කරපු ෆෝස් එකම දෙන්නකො එතනට. ඇයි ඒක දෙන්න බැරි එතනට? මේ LGBTQ වුණා කියලා මිනිස්සු මැරිලා නැහැ. අපේ මිනිස්සු LGBTQ වම බලන්නේ කෙලින්ම ලිංගිකත්වය. මුන් ඇඳේ මොනවද කරන්නේ? අයිබෝවන් ලක්වාහිනී අපේ වැඩසටහන ඔස්සේ අපි හැමදාමත් වගේ අලුත් දේවල් විශේෂ දේවල් හරවත් දේවල් පිළිබඳ කතා බහ කරනවා. ඔබට මතක ඇති දැන් මේ පොත් ප්‍රදර්ශනය කිව්වට පස්සේ සාහිත්‍ය මාසෙත් එක්ක අපිට මතක් වෙන දෙයක් නේ පොත් ප්‍රදර්ශනයේ එහිදීත් මම දැකපු දෙයක් තමයි අද අපි කතා කරන්න යන පොතට පුදුමාකාර ඉල්ලුමක් තිබ්බා. මේ මම ඇයව හඳුන්වා දෙන්න කලින් ඇයව මතක් වෙන්නේ මෙන්න මේ පොත දැක්කහම මේ වෙනකොට ඇයත් හරි ජනප්‍රියයි. ඇය ගැනත් කතා බහට ලක් වෙලා තියෙනවා. පොතේ හිමිකාරිය ලේඛිකාවක් කියලා දැන් ඔන්න අපිට හඳුන්වන්නත් පුළුවන්. මොකද හරි අපූර්වට මේ පොත ලියලා තියෙන නිසා අපිත් එක්ක ඉන්නවා නූ පෙරේරා අයිබෝවන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට. දැන් ඇත්තටම මේ සමහරවිට අපි ලේඛිකාවක් කියන නම දාන්නේ පොත් ගණනාවක් ලියන්න ඕනේ ජනප්‍රිය වෙන්න ඕනේ මේක හරි අමාරු කාර්යයක්. පළවෙනි පොතෙන්ම මම හිතන්නේ හොඳ ආදරයක් ලැබිලා තියෙනවා. ඒ නිසාම තමයි අපිත් හිතුවේ අපේ වැඩසටහනට එන්න කියලා කතා බහ කරන්න ඕනේ කියලා. මුලින්ම චුට්ටක් අපි නූ පෙරේරා ගැන කතා කරමුකෝ. ඇත්තටම මම පෞද්ගලික ආයතනයක වැඩ කරනවා මේ වෙනකොට. එතකොට මගේ ගෙදර සාමාන්‍ය මම මැරිඩ් එතකොට මට බබෙක් ඉන්නවා. එතකොට මගේ අම්මා තාත්තා නංගි ඉන්නවා. ඉතින් සාමාන්‍ය ගැහැණු ළමෙක් ගැහැණු ළමෙකුට වෙනස් විදිහට හිතන ගැහැණු ළමෙක්. ඒකයි මේ මන්දස්මිත කියන පොත නේද? මේ වෙනකොට මං හිතන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන පොත එන්නත් කලින් ආදරය ලැබුණා ඔන්ලයින් ඔස්සේ. අපි එතනින්ම කතාව ආරම්භ කරමු. ඔව් ඇත්තටම මේ දැන් මේ දවස්වල ජෙන් සී එකත් එක්ක ඔන්ලයින් මාධ්‍ය ගොඩක් ජනප්‍රියයිනේ. එතකොට දැන් ගොඩක් අය පොත් උනත් පත්තරයක් උනත් බලන්නේ ෆෝන් එකකින්. වැඩිපුර පොත් අරගෙන බලන පිරිස අඩුයි. නමුත් ඒකෙන් කියන්නේ නැහැ පොත් කියවන්නේ නැහැ කියලා. පොත් කියවනවා. නමුත් අර ඒගොල්ලොන්ට පොතක් බෑග් එකේ දාගෙන යනවට වඩා ෆෝන් එක දාගෙන යන එක ලේසි. ඉතින් ඒ නිසා මේ ඔය ඔන්ලයින් මාධ්‍ය ලියවෙන කතාවලට සෑහෙන ජනප්‍රියත්වයක් තිබ්බා. ඉතින් ඔය අතර අපි ගත්තොත් එහෙම සම ආදර කතා සෑහෙන ජනප්‍රිය වුණා. මං හිතන්නේ ගොඩාක් ගිය අවුරුදු වලත් සෑහෙන අලෙවි වෙච්ච පොත් තිබ්බා. ඉතින් මේ ඕකේ කතාබහ කරගෙන යනකොට ඉස්සරහට ඔය ගැන කරගෙන යනකොට ඕකේ දැන් ඇත්තටම ඔය දැන් ඕක ඔතන ජීවත් වෙන මිනිස්සු කොටාශයක් ඉන්නවානේ. ඒ කියන්නේ සම ආදර ප්‍රේම තියෙන පිරිසක් ඉන්නවා. ඔව් තියෙන පිරිසක්. එතකොට ඒ මිනිස්සුන්ට ඒව නැති වෙච්ච කොටාසයකුත් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ ඔය ෆැන්ටසි කතා කියවලා ඉවරලා සෑහෙන ආතතියකටපත් වෙලා හිටපු කාලයක් තිබුණා. එතකොට කෞෂාල් රණසිංහව මට හම්බ වෙන්නේ ඇත්තටම මම පුංචි කාලේ. දැන් මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කවුද එකපාරටම කෞෂාල් කවුද කියලා. ඔව්. ඉතින් මේ මන්දස්මිත පොත ඇත්තටම මේකේ ගහලම තියෙන උඩම කෞෂාල් රණසිංහගේ දිනපොතින් කියලා. එතකොට කෞෂාල් රණසිංහගේ දිනපොතින් ගියොම එයාගේ ජීවිත කතාව අල්ලලා තමයි මේ කතාව ලියවිලා තියෙන්නේ. ඇත්තටම මේක වාර්තාමය නවකතා ගණයට වැටෙන පොතක් ඇත්තටම කියනවා නම්. ඉතින් මේ එයා මට පුංචි කාලේදී හැමනේ අපි දෙන්න යාළුවෝ. නමුත් ඔහු ප්‍රංශයට ගියාට පස්සෙත් ඊට කලිනුත් අපි ඉස්කෝලේ ඉවරුණාට පස්සේ ඒ කන්ටැක්ට් එක හැමම නැති වෙනවා.
නමුත් පසු කාලීනව මට එයාව ඔන්ලයින් වලින් හම්බ වෙනවා Facebook එකකින් හම්බ වෙනවා. ඊට පස්සේ මේ කතා බහ කර ඇත්තට මම එතකොටත් දැනගෙන හිටියේ නැහැ. මම එයාව ෆලෝ කරගෙන හිටියා. නමුත් මට එච්චර ලොකුවට අර රැවුලත් වවල අර පුංචි කාලේ තිබ්බ යාළුවද කියන එක. ඔව් පුංචි කාලේ තිබ්බ හැඩරුව ඔක්කොම නැති වෙලා තිබ්බ. එතකොට මට මේ ඇත්තටම මතකයක් තිබ්බේ නැහැ. නමුත් අපි දෙන කතා බහ කරගෙන යනකොට තමයි මතක් වුණේ අනේ මේ අපි පුංචි කාලේ යාළුවනේ එහෙම ක්ලාස් ගිහිල්ලා තියෙනවා එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි ඉතින් මං එයාගේ ජීවිතය ඇගීමට පත් කරා. මොකද ලංකාවේ ඒ වගේ එළියට ඇවිල්ලා කතා කරන කට්ටිය අඩුයි. ඔය අරිතයි එල වගේ පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් කෞශල් කොහොමද කතාව මේ කියන්න පටන් ගත්තේ? ඔව් ඉතින් එයා කතාව කියන්න පටන් ගත්තේ අතරම මම කලින් ඔන්ලයින් මාධ්‍යයේ ලියමින් හිටියා. එතකොට එයා කතා කීපයක් කියලා තිබ්බා. ඒ වගේම එයා කතා කරා. ඊට පස්සේ මේ එයාට ළමයි කියන දේවල්. මොකද එයාගේ කමියුනිටි එකේ අයත් එක්ක කතා කරන්නේ එයානේ ඇත්තටම. එතකොට එයා කිව්වා මෙහෙම මට ප්‍රශ්න වගේක් ආවා. ඇත්තටම ඉතින් මේ කතා ලස්සනයි. නමුත් අර රියැලිටි එක පොඩ්ඩක් මීට වඩා වෙනස්. මේක පොඩ්ඩක් අමාරුයි අපිට මේ ඒකට මේ එකඟ වෙන්නත් අමාරුයි සමහරක් වෙලාවට කියවනකොට ලස්සනයි කියලා. ඉතින් ඒ ගමන මං හෙව්වා අයියෝ එහෙම කියන්නේ. ඊට පස්සේ අපි දීර්ඝ කතාවකට මේ ගියා. ඔයා ඒකට එපා කිව්වේ කෙනෙක් නෑ නෙවෙයි. අපෝ නෑ මම කිසිම එපා. මම සාමාන්‍යයෙන් එහෙම කාටවත් එපා කියන්නේ නෑ. ඒක ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ඒගොල්ලන්ගේ කැමැත්ත. ඉතින් මේ ඒ ගමන යා මට මෙහෙම කිව්වා. මං ඊට පස්සේ මේ එයාගේ ලයිෆ් ස්ටෝරි එකේ කියන්න ගත්තා පොඩ මෙහෙම. මං හෙව්වා අයියෝ ආ ලංකාවේ ඉඳලා ප්‍රංශයට ගියේ. ඔහේ හොඳයිද මීට වඩා එහෙම කියලා. ඊට පස්සේ එයා කිව්වා එයාගේ ජීවිත කතාව මුලින් ඉඳලා ඊට පස්සේ එයා කියන්න ගත්තා. ඊට පස්සේ මට හරියට පුදුම හිතුණා. මොකද මමත් ඒ කතාව කලින් අය ෆැන්ටසි ගානේ කතා කියවලා තිබ්බා. මේ නමුත් ඊට වඩා හාත්පසින් වෙනස් මේක. ඇත්තටම අපිට නොපෙනෙන පැත්තක්. මම සෑහෙන පුදුමයටපත් වුණා. ඊපස්සේ මම කිව්වා ඇයි අපි මේ කතාව ලියන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ අපි දැන් බැලුවා කොහෙද මේක ලියන්නේ කියලා. ඊට පස්සේ දැන් ෆැන්ටසිය ලියවෙන්නෙත් ඔන්ලයින් වල. ඔව්. ඒකට ඕකට මේ දෙයක් තව එකතු කරන්න නම් එතනම ලියන්න ඕනේනේ. ලියවන කියවන පරම්පරාව අල්ල ගන්න නම් එතනම ලියන්න ඕනේ. එතකොට ඉතින් අපි හිතුවා හරි අපි මේක එහෙනම් එතන ලියමු කියලා ඉවරලා ඊට පස්සේ අපි ඒ ඔන්ලයින් මාධ්‍යය අපි ලියන්න ගත්තා. එතකොට මේක උනේ ඇත්තටම මේ එයා මට අපි වීඩියෝ කෝල් හරහා අපි සංවාදයේ දෙනවා. එයාගේ මුලින් ඉඳලා කතාව පටන් ගන්න ඇත්තට මෙයා A levels කරන කාලේදී. එතකොට ඒ කාලෙන් පටන් අරගෙන 2023 වගේ කාලයක් වෙනකම්ම මේ කතාව දිවෙනවා. එතකොට අර වීඩියෝ කෝල්ස් වලින් රෙකෝඩ් කරලා එක්ක ඔයා වොයිස් එවනවා. මට ඒ විදිහට තමයි කතාව ලියුනේ. කතාව අහගත්තේ හරියටම අහගත්තේ ඒ විදිහට තමයි. අර ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒ කියන්නේ අර නිකන් උඩින් කියෙව්වට හරියටම කතාව දැනගත්තේ ඒ විදිහට තමයි. ඊට පස්සේ තමයි හිතුවේ මේක ඇත්තටම ලියන්න වටිනවා. අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ කියලා හිතුවා මම. ඇත්තටම දැන් සමාජයේ මම හිතන්නේ අපේ නාලිකාවසනුත් අපි කතා කරලා තියෙන අපි අරකට එක කතා කරා. එතකොට දැන් මේවට නාට්‍ය බිහි වෙලා තියෙනවා. අපි ඒත් එක කතා කරා. එතකොට අද වෙනකොට මේක මේ අපි ඒ කියන්නේ මාධ්‍යයක් ඔස්සේ මේක සාමාන්‍ය දෙයක් සරල දෙයක් කියනවා නෙමෙයි. හැබැයි මේක සමාජෙම දැන් තේරුම් ගන්න තියෙන දෙයක්. මේක තව කෙනෙක්ගේ හැඟීමක්, ඒ කෙනෙක්ගේ කැමැත්තක් කියන එක. මේ වගේ පොතක් දැන් ලියන අදහසක් ආවනේ. ඇයි එකපාරට හිතුනේ බය නැතුව? විශේෂයෙන්ම දැන් කාන්තාවක්නේ, යහනු කෙනෙක්නේ, සමාජයෙන් සමහර වෙලාවට අපිට වැඩි එල්ල වෙන දේවල්. කොහොමද හිතුනේ මම මේක ලියනවා, මේ කරුණු මේ විදිහට පැහැදිලි කරනවා කියලා සමාජයට? ඇත්තටම මම මේ පොත ඇතුළේදී අර සමාජයේ සාමාන්‍ය කතාවක් දකින්නේ. මම පුද්ගලයෙක් විදිහට මම දකින්නේ මේක සාමාන්‍ය කතාවක් විදිහට. එතකොට මම හිතන්නේ නැහැ නිර්මාණකරුවෙක් විදිහට හැංගිලා තමන්ගේ හැංගිලා මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඕනම කෙනෙක්ට තියෙනවා. නමුත් මම හිතුවා නෑ මං මගේ ප්‍රකාශය මම එළිය කරනවා. මොකද මං කිසිම දෙයක් ඒ කියන්නේ වැරදි දෙයක් ලියලා නැහැ. මම මොකද කෞශාල්ගේ ජීවිතේ හෙම්පිටින්ම ඕකේ ලියලා තියෙන්නේ. එතකොට කෞශාල් වගේ තව බොහෝ අය ඉන්නවා. එතකොට එයාගේ ජීවිතේ එයා ලැබපු අත්දැකීම් ලියලා තියෙන්නේ. ඇත්තටම මේක අර සමරිසි ආදර කතාවක් නේද? සමාදර කතාවකට එහාට ගිහිල්ලා සමාජයේ අපි නොදකින පැත්තක් ගැන කතා කරනවා. එතකොට දේශපාලනික වශයෙන්, එතකොට සමාජීය වශයෙන්, ඒ වගේම අපි ගත්තොත් එහෙම මීඩියා ඒ ගැන ගොඩක් ගැඹුරුව කතා කරනවා අපි නොදකින පැත්තක්.
ඔව් දැන් මම ඇත්තට මේ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි ගොඩක් වෙලාවට ඔය වගේ නාටි බිහි වෙනකොට පොත් ලියවෙනකොට සමාජයේ තව පැත්තක ඉඳන් කට්ටියක් කියනවා මේවා නිකන් ළමයිව අවුස්සන වැඩ කියලා. සමහරට අපිට අපේ නාලිකාවේ මේව පළ වෙනකොටත් ඒක කියන්න පුළුවන් මේ මේකම දානවා මේක දානවා වැඩි කතා කරනවා වැඩි කියන නිසා තමයි මේ ප්‍රශ්න අහුවේ. ඇත්තටම ගොඩක් වෙලාවට හොඳ කියන පැත්තක් වගේම අපිට ඉන්නෝනේ තව පැත්තකුත් නේ. මේවා දරුවන්ට ඔන්ලයින් දාලා කියවන්න එකත් සමහරලාට සමහර දෙමාපියෝ ඒකට අකමැති. ඉතින් ඒක නිසා තමයි අපි ඒ ගැන කතා කරන්න හිතුවේ. නමුත් ඉතින් මේක සමාජයේ තියෙන දෙයක්. හොඳයි. මම මේ දැක්ක මේ පොතේ මම හිතන්නේ දැන් කෞශල් වගේම මේ තවත් චරිත එකතු කරගෙන තියෙනවා. අපි ඒක ගැනත් කතා කරමු. කොහොමද චරිත එකතු කරගෙන තියෙන්නේ? ඇයි එහෙම දෙයක් හිතුවේ? ඔව් එතකොට දැන් ඇත්තටම අපි ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. මේ කෞශල් ඇත්තටම පොඩි කාලේ ඉඳලම මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් හඬ කැවීම අංශයේ ඉඳලා තියෙනවා. එතකොට ප්‍රවෘත්ති සම්බන්ධ වැඩ කටයුතු කරන ජර්නලිස්ට් කෙනෙක් විදියට. ඉතින් එතකොට ඒ අත්දැකීම් එයා ලබනකොට එයාට નિરાයාසයෙන්ම ප්‍රසිද්ධ මිනිසුන් හම්බ වෙලා තියෙනවා. එතකොට අපි ඒ කතාව ලියමින් යනකොට අපිට මේ මිනිස්සුන්ව මේ පොතට ගෙන පුළුවන්කම හැකියාව ලැබුණා. ඒ විදිහට අපි ගොඩාක් අය ගැන මේක ලියලා තියෙනවා. නරක දේවලුත් ලියලා තියෙනවා, හොඳ දේවලුත් ලියලා තියෙනවා. ඉතින් අපි අපේ ඇත්ත නම් සත්‍ය නම් භාවිතා කරලා ලියන අයගෙන් අපි හැමෝගෙම ඒගොල්ලොන්ගෙන් අවසර අරගෙන තමයි ලියලා තියෙන්නේ. විශේෂයෙන් අරිතා අයියා, අරිත වික්‍රමසිංහ, භූමි හරේන්ද්‍රන්, ශ්‍රියල් නිලංක ඒ වගේ කැරක්ටර්ස්. ඉතින් එහෙම තමයි ලියුනේ. ඒක නිරායාසයෙන්ම වෙච්ච දෙයක්. මේක කට්ටියක් ඇතුළේ ඉන්න ලස්සන මේ කතාවක්. හොඳයි. ගොඩක් මේ අපේ ලංකාවේ ජනප්‍රිය පුද්ගල ලංකාව විතර නෙමෙයි ලෝකයේ ජනප්‍රිය පුද්ගලයොත් ඉන්නවා. ඉන්න හොඳ. දැන් එතකොට මේ කෞශල්ගේ කතාවනේ පොත ලියන්න හිතුනේ. එතකොට ඔහු තමයි කිව්වේ ඔහුගේ කතාව. සමහර විට දැන් මේ පොත කියවපුවා ඇති, කියවන්න බලාගෙන ඉන්න අපි පොඩි කුතුහලයක් තියලා මේ පොතේ අන්තර්ගතය ගැන කතා කරොත් එහෙම කොයි වගේ දේවල්ද මේකෙන් කියවෙන්නේ සහ කෞශල් විතරක් නෙමෙයි තව චරිත එකතු කරගෙන තියෙනවා. එතකොට දැන් මම අරිතා අයියාගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා. එතකොට අරිතා අයියා ළඟදී තව YouTube නාලිකා කිහිපයකටම කතා කරලා තිබ්බා. ඉතින් අරිතා අයියාගේ කතාව ඇත්තටම ගත්තොත් එහෙම ෆැන්ටසි කතාවක් වගේ. විවාහයකට පවා හරිම ලස්සන කතාවක්. අර අපි කියවන්න ආස જાතියේ කතාවක්. එයාගේ කතාව අම්මලා තාත්තලා ඇක්සෙප්ට් කරලා ගෙවල්. මටත් නිකන් අර ලස්සන කතන්දරයක් අහගෙන පාසලෙන් ඇක්සෙප්ට් කරා. එයාට ඇත්තටම එක එයාම කියන එක ප්‍රිවිලේජ් එකක් කියලා. ඉතින් ඒකට චුට්ටක් හාත්පසින් වෙනස් කතාවක් තමයි කෞශල්ගේ කතාව. මොකද කෞශල් එන්නේ සාමාන්‍ය පවුලකින්. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ළමෙක්. එතකොට ඒ වගේ දරුවෙක් කොහොමද මේ වගේ තමන්ගේ ඒ ඩෙන්ටිටි එකත් එක්ක කොහොමද සමාජයට යන්නේ දරුවෙක් විදිහට කොහොමද තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගන්නේ. එතකොට ඊට පස්සේ එතනින් එහාට ගිහලා පාසලෙන් අයින් වෙලා තරුණයෙක් විදිහට ව්‍යවසායක විදිහට නැත්තම් කොයි හරි වැඩ කරන කෙනෙක් විදිහට කොහොමද තමන්ගේ පෞරුෂත්වය ගොඩනගා ගන්නෙ. එතනින් කොහොමද සාර්ථකත්වයට යන්නේ කියන ඒ ගමන මේකේ තියෙනවා. එතකොට මම කියන්නේ ඒක හරිම අර ෆ්ලෝලස් කියලා අපි කියන්නේ කිසිම මේ හැල හැප්පීම් නැති එහෙම ගමනක් නෙවෙයි. සුන්දර ගමනක් නෙවෙයි. ඊටාම කටුක මම කියන්නේ මෙයාගේ කතාව තමයි කටුකම කියලා. ඊට වඩා බොහෝම මේ අමාරු ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා ඉඳලා තියෙනවා. ඉතින් මම දන්න පුද්ගලයෙක් විදිහට සාමාන්‍ය මධ්‍යම පාන්තික දරුවෙක්ගේ ජීවන කතාව තමයි මේක ඇතුළේ ඇත්තටම තියෙන්නේ. හොඳයි. එතකොට දැන් අර කිව්වත් වගේ සමාජයේ ගොඩක් රට මම මේක මේ දැක්ක පළවෙනි පිටුවේම ලස්සනට ලියලා තියෙනවා මේක මේ රෝගයක්ද කියන කාරණා. ඇත්තටම මේක මේ ඉස්සර හැම ලෙඩක් විදියටනේ හැදෙන්නේ නේද? සමහරවිට අපි දකිනවා මේ දැන් අද එන චිත්‍රපටවල පවා අපි දකින පුංචි කාලේ දරුවන් ගෙදරින් එලවන්න හදනවා. ඒ දේවල් කියන්න දෙන්නේ නැහැ. සමහර අපි මේ ඇඩ් වලින් දකිනවා ඒ දේවල් පෙන්වන්න හදන. අද සමාජයේ අපි විතරක් නෙමෙයි බොහෝ තැන්වල මේක පෙන්වන්න හදනවා. එතකොට මේක ගොඩක් වෙලාට අපි අරතලත් එක්ක කතා කරද්දී කියපු දෙයක් තමයි ඔව් මේක සාමාන්‍යයෙන් කෙනෙක්ට තියෙන හැඟීමක් කියලා. එතකොට දැන් ඔබ කෞශල් එක කතා කරපු කෙනානේ. පොත ලියන්න අදහස ගත්ත කෙනානේ. ඔහුගේ කතාව කොයි වගේද? දැන් ඔතනින් මුලින්ම පටන් ගත්තොත් එහෙම ඇත්තටම කෞශල්ම හිතනවා යාට ලෙඩක් කියලා.
මොකද එයාට මොකද එයාට ප්‍රශ්නයක් ඇති වෙනවා. එයාට සාමාන්‍යයෙන් අපි වැඩි වියටපත් වෙනකොට අපිට දැන් මම ගෑනු ළමෙක් විදියට මට ආකර්ෂණය වෙන්නේ පිරිමි ළමයි. ඒගොල්ලෝ ලස්සනයි කියලා හිතනවා. ඉතින් මගේ යාළුවෝ affairs තියෙනකොට අනේ මට කොල්ලෙක් හිටියා නම් කියලා හිතනවා. ඉතින් ඒක සාමාන්‍යයි. ගෑනු ළමෙක්ට එහෙම පිරිමි ළමෙක්ටත් එහෙම. නමුත් දැන් කෞශාල්ගේ පාසලේ කෞශාල් පන්නිපිට දැන් පාල්ට යන්නේ මිශ්‍ර පාසලක්. එතකොට තමන්ගේ යාළුවන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ඉන්නවා. නැත්තම් ක්‍රෂ් එකක් තියෙනවා. ඔව්. එහෙම තියෙද්දි එයාට මේ හැඟීම් ඇති වෙන්නේ පිරිමි ළමයි දැක්කම. එතකොට එයා හිතනවා මොකක්ද මට ඇයි මම මෙහෙම වෙනස්. ඇයි මම වෙනස්. එතකොට එයා ෆිල්ම් එකක් බලද්දී එයාට වැඩිපුර හිත යන්නේ පිරිමි චරිතයට. ගැහැණු චරිතයට නෙමෙයි. ඒකට පුංචි කාලේ ඉඳන්ම ඒක පුංචි කාලේ ඉඳලම තිබ්බ දෙයක්. ඒ කියන්නේ මේ දැන් අපේ කට්ටිය කියනෝනේ මේවා මේ අර දැන් තියෙනෝනේ පොත් කියලා තමයි ගෙවෙන්නේ. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මේ පොත කියවුවට පස්සේ තමයි මගේ පුතා වෙනස් වුනේ කියන තරකට සමාජය තියෙනවා. ඔව් මමට ඒකත් කියනෝනේ මේ පොත කියවොත් එහෙම ගෙවෙන්නත් බය වෙනවා. ගෙවෙන්න බය වෙනවා මේ පොත කියවොත් එහෙම. ඉතින් මේ ඇත්තටම අර මොකද අපි දැන් මම මගේ වයස 1990 ගණන් වල ඉපදුණු අපි මිලේනියල්ස්ලානේ. එතකොට අපේ කාලේ ඔය ඉන්ටර්නෙට්වත් එක්කෝ ඔය පොත්වත් මේ වගේ කිසිම දෙයක් ඇත්තටම තිබුණේ නැහැ. එතකොට අපි මට මතකයි හිට් ටීවී කියලා එකක් තිබ්බා මේකේ ඉස්කෝලේ ඇරිලා එද්දි මේ හින්දි ෆිල්ම් එක තමයි යන්නේ. සාමාන්‍ය 90s වල ශාරුක් ખાන්ගේ ඒ වගේ ෆිල්ම්ස් යන්නේ. ඉතින් දැන් හිතන්නකො දැන් මිනිස්සු කියනවා නම් පොතක් කියෝලා එක්ක නාට්‍යයක් බලලා එක්ක ඩ්‍රාමා ෆිල්ම් එකක් බලලා තමන්ගේ ලිංගික දිශානතිය වෙනස් වෙනවා කියලා. ඒතර කෞශාල් දේව්දාස් විතර 50 සැරයක් බලලා තියෙනවා. දේව්දාස් ෆිල්ම් එක 50 සැරයක් බලලා තියෙනවා. එතකොට ඒ ළමයා ගේ වෙන්න බෑනේ. එහෙනම් හෙටර සෙක්ෂුවල් වෙන්න ඕනේ දැන්. ගෑනු ළමෙක්ට ආකර්ෂණය පරිවර්තනය වෙන්න ඕනේ. එහෙමනම් එයාගේ හැඟීම්. එහින්ද එහෙම කිසිම දෙයක් මේ අපිට මේ කලාවෙන්වත් අපි කියවන දෙයකින්වත් ඇහෙන දෙයකින්වත් එහෙම කිසිම දෙයකින් තමන්ගේ ලිංගික දිශානතිය වෙනස් කරගන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ. ඒක අපේ හැඟීමක් නේද? අපේ හැඟීමක්. ඉතින් එතකොට මේක මේ ලෙඩක් කියන එක නමුත් අර මේ දැන් කට්ටිය කියනවානේ මේක මේ ප්‍රොමෝට් කරනවා කියලා. ඇත්තටම කියනවා නම් මේ දැන් ඔයගොල්ලෝ Google එකේ තෝරනම් ගහලා බලන්න මේකේ උත්තරේ ඒවි. වැඩිපුරම ප්‍රොමෝට් වෙන්නේ හෙටරොසෙක්ෂුවැලිටි. විෂමරිසිභාවය තමයි අපේ ලෝකේ වැඩිපුරම ප්‍රොමෝට් වෙන්නේ. ඔව්. ෆිල්ම් ගත්තත් වැඩිපුර එන්නේ ඒවා, කතා නවල්ස් ගත්තත් එන්නේ වැඩිපුර ඒවා. එතකොට වැඩිපුර ප්‍රොමෝට් වෙන්නේ හෙටරොසෙක්ෂුවැලිටි කියන එක. එතකොට ඒ නිසා වෙනස් ෆීලිංගස් තියන අය පරිවර්තනයට ලක් වෙන්න පුළුවන්. බය නිසා. ඒ කියන්නේ ඇතුළාන්තයෙන් නෙවෙයි මම මේ කියන්නේ එළියෙන්. මම හිතන්නකො මම ගැහණු ළමෙක්ටම ආකර්ෂණයක් තියනවා කියලා මගේ. එතකොට මම බය වෙනවා. සමාජයට මම බයයි, මගේ ගෙදරට මම බයයි. ඒ නිසා මම රංගපානවා මම කැමති පිරිමි ළමයින්ට. නමුත් මගේ ඇත්ත කැමැත්ත තියෙන්නේ ගැහණු ළමයට වෙන්න පුළුවන්. එතකොට ඒක මවාපෑමකට ලක් කරනවා. ටිකක් කාලයක්දී තමාම අතීතයටපත් වෙනවා. එතකොට ඒවා සියදි විනාශ ගැනීම දක්වා දුරදිග යන්න පුළුවන්. එතකොට දැන් කෞශාල්ටත් වෙන්නේ ඒක. එතකොට දැන් මෙයා වෙනස් කියන එක Tamanට තේරෙනවා. එතකොට මෙයාට හම්බ වෙන පත්තර කෑල්ලක්. ඒ පත්තර කෑල්ලේ තියෙන්නේ සමලිංගිකත්වය සුව කරනවා කියලා. ඒක තමයි හෙඩින් එක එකේ. එතකොට මෙයා මේ කියවනවා. කියවට පස්සේ නම් හරි මට ලෙඩක්. මම ලෙඩෙක්. මම දැන් මේකට බෙහෙත් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔහුට අතර ඕනලා තියෙන සමාජයෙන් බේරෙන්න ඒ බය යාට තියෙනවා. පොඩි ළමයෙක්නේ. අවුරුදු 17ක් 18ක් එලෙවස් කරනවා ඉස්සෙල්ලා මේ ගෙදර කියන වටපිටාවක් නැතුව ඇති නැහැ කියන්න බෑ සාමාන්‍ය පවුලක්. ඉතින් නංගිලා දෙන්නෙක් ඉන්නේ. කියන්න බෑ. ඉතින් මොකද කරන්නේ තනියෙන් රජයේ වෛද්‍යවරයෙක් ළඟට යන තනියෙන්. යුනිෆෝම් එක පිටින්. ඔව්. කාටවත් කියන්න බෑ. තනියෙන් යනවා. දැන් අවුරුදු 10 O levels ඉවර වෙච්ච ගමන්. ඒ හැංගීමත් තනියෙන් ડોක්ටර් කෙනෙක් ආවට යන්න තරම් එතනට ගිහිල්ලා ඉවර වෙන වැඩේ හරිම අමුතුයි. එතන නර්ස් කෙනෙක් අර ටක් ගාලා අපි ළඟට එනවනේ පොතක් දාන්න. අපි සාමාන්‍යයෙන් හොස්පිටල් එකකට ගියාම පොතක් නැතුව යන්න බෑ. පොතක් දානවා අනිවාර්යයෙන් ලෙඩකට ගියොත් පොතක් දානවා.
ඉතින් මේ පොතක් දාන්න එන්න පුතා කියලා දැන් මෙයාට කියනවා අනේ මිස් මට පොත් එපා මම ආවේ මගේ ඉස්කෝලේ සංගරාවකට වෛද්‍යතුමා හම්බ වෙලා කරුණු කීපයක් ගන්න. මම ලෙඩකට නෙවෙයි ආවේ කියලා කියනවා. ඇයි දැන් මේක ලිව්වොත් එහෙම පොතේ බයයිනේ ගෙදර ගෙනියන්නේ කොහොමද පොත. ඊට පස්සේ මේ වෛද්‍යවරයා ළඟට යනවා ගිහිල්ලා ඉවර වෙලා ඉතින් මුලින්ම කියන්නේ ඉතින් මේ එයා ඇත්තටම එයා හිතනවා සාමාන්‍ය කාරණයක් වෙන්නේ නැති කියලා මේ ස්වයං වින්දනය කරන්න හිතනවා කියලා කියනවා මට හැම වෙලේම. ඒක තමයි එයා කියන්නේ. දැන් මේක පටන් ගන්නත් එපයි කොහොම හරි කියන්න. ඇත්තට ස්ට්‍රේට් කියන්න බෑ. අර විදිහට තමයි පටන් ගන්න. ඊට පස්සේ ඉතින් කතා කරගෙන යනකොට වෛද්‍යවරයාට කියනවා ඊට පස්සේ එයාව පරිවර්තන චිකිත්සාව කියන දෙයට ලක් කරනවා. එතකොට පරිවර්තන චිකිත්සාව ලෝකයේ සහ ලංකාවේ ඒක තහනම්. දැන් මේ වෙනකොට තහනම්. එතකොට ඒකට ලක් කරන ඒකේ එකක් කියන්නේ ඔයා බෞද්ධ නේද? ඔයා බෞද්ධ ආගම හැටියට ඔයා මේ කරන්නේ පවක් කියලා කියනවා. ඒ ළමයාට කියනවා දැන්. එතකොට ඔයා පව් කරන්නේ ඔයා ගිහිල්ලා පුතා බලන්න කියනවා විෂම රිසි නිල් චිත්‍රපට. ડોක්ටර් කියනවා විෂම රිසි නිල් චිත්‍රපට බලන්න කියලා. ඒ පරිවර්තන චිකිත්සාවේ එක අංගයක් ඒක. ඊට පස්සේ බෙහෙත් දෙනවා. බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් වලට දැන් මෙයා A levels කරන ගමන් ඉන්නේ පාඩම් කරන දක්ෂයි. මේ බෙහෙත් බිව්වම කෙලින් ඉන්න බෑ. නිින්ද යනවා. පාඩම් කරන්න බෑ. ඊට පස්සේ අධිකතර පාරුවට පත් වෙනවා. කෞශල් ඩාන්සර් කෙනෙක්. එයා පුංචි කාලේ ඉඳලා නටනවා හරිම දක්ෂ නර්තන ශිල්පියෙක්. එතකොට විද්‍යාපති සර් ළඟ ඉගෙන ගන්න. ඒ හිතන්නකෝ නැට්ටුවෙක්ගේ ශරීරයේ තරබාරු වෙනකොට කොහොමද කියලා. ඒක කොයිතරම් අපි සමරිසිතේ පැත්තකට දාමුකෝ. ඒක කොයිතරම් ස්ට්‍රෙස් එකක්ද. ආතතියටපත් වෙනවනේ තමන් ඒ දේ කරගන්න බෑ. ඊපස්සේ එයා හිතනවා මෙහෙම කරොත් මට A levels කරන්න බෑ. බැරි වෙනවා. මෙහෙම ගියොත් මම මැරෙනවා කියලා හිතනවා. මොකද එයා නියපොතු හපන්න ගන්නවා. මේ ඇහි බැම ගලවන්න ගන්නවා. මේ ඇහි පිහාටු ගලවන්න ගන්නවා. ඒ තරම් යට ස්ට්‍රෙස් එක. බ්ලේඩ් වලින් අත් කපා ගන්නවා. ඒ අර ස්ට්‍රෙස් එකට. එතකොට ඒ ඔක්කොමත් නමුත් වාසනාවකට එයාට හිතෙනවා නෑ මේක නෙමෙයි මම යන්න ඕනේ මාර්ගය. මම ඔක්කොම පැත්තකට දාලා ඉවරලා මම නටනවා. නටන දේ විතරක් මම කරනවා. ඒකට විතරක් මම මගේ මුළු අවධානය යොමු කරනවා කියලා හිතනවා. ඒක කරනවා. එතකොට අර චිකිත්සාව නවත්වනවා එතනින්. ડોක්ටර්ව හම්බෙන එක නවත්තනවා. ඒ කිසි දෙයක් එතකොට ගෙදරින් දන්නේ නැහැ. නෑ කිසිම දෙයක් දන්නේ නැහැ. මමත් ඇත්තට දැන් මේ පොත කියවලා හරියට නැති නිසා මමත් හොඳට කතාව අහගෙන ඉන්නවා. නමුත් ඇත්තටම මේ පොතේ ලොකු අන්තර්ගතයක් තියෙනවා සහ මේ වගේ දරුවෝ ඇති අපේ සමාජයේ ඕනතරම් සමහර වෙලාවට කෞශල් නම් පුංචි වයසේදී වෛද්‍යවරයෙක් වෙත හරියන්න හයියක් තිබ්බා. අද කාලින දරුවන්ට මං හිතන්නේ සමහරවිට ඒ වගේ දෙයක්වත් කරන්න අද කාලේම ડોක්ටර් කෙනෙක් අපිට හම්බෙන්න තමාරුයිනේ ඒ කාලෙටත් වඩා. එතකොට සෑහෙන ප්‍රශ්නට මුහුණ දෙන අර මේ අර්ථය කතාවේ අපිට හරියම මේ ලෙහෙසියෙන් අහන් ඉන්න පුළුවන් වුණා වටපිටාවේ හොඳ සපෝට් එකක් තිබිච්ච නිසා. හැබැයි මම අර්ථයටත් කිව්වේ ඒක ඔයාගේ වාසනාවට. මිසක් අද ඒ වගේ දෙයක් වෙනම හරියම අඩුයි කියන එක. ඒ නිසාම තමයි මේ වගේ පොත් ලියන්නේ මේ වගේ කතා එන්නේ. ඇඩ් ගැන කතා කරොත් නේද කමර්ෂල්ස් ගැන කතා කරොත් ඒ පැත්තනුත් දැන් එනවා. ඉතින් ඒක නිසා මේක ඇත්තට සමාජ දැනුවත් කිරීමක්. ඇත්තටම දැන් මේ ප්‍රොමෝෂන් කියලා කිව්වට ඇත්තටම මේක ඇවිල්ලා ඇත්තටම දැනුවත් කිරීමක්. අපිට කිසිම දෙයක් මේ කියන්නේ මොනම දෙයක්වත් ප්‍රොමෝට් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. මේක අපි මේ පොත් ලියන්නේ හෝ එක්ක කලා නිර්මාණයක් මේ පිළිබඳව එළියට එන්නේ මේ සමාජයේ දැනුවත් කරන්න. එතකොට මේ වගේ දරුවෙක් හදිස්සියේ පවුලකට ඉපදුනොත් එහෙම ඒ ගෙදර මිනිස්සු කොහොමද ඒ දරුවාව මේට ආදරය කරන්නේ? ඒ දරුවව පිළිගන්නේ කොහොමද කියන එක කියලා දෙන්නයි මේක නැතුව අපිට ප්‍රොමෝෂන් කරලා මේවා ඇත්තට මිනිසුන්ට බෝ කරන්න බෑ. එහෙම ලෙඩක් නෙවෙයි බෝ කරන්න. එතකොට මට ඇත්තටම බුක් ෆෙයාර් එකේදී අම්මා කෙනෙක් ආවා ලොකු මල් පොකුරක් අරගෙන. අම්මා කෙනෙක්. මැදි වයසේ අම්මා කෙනෙක් අවුරුදු 40ක් විතර ඇති. මේ ආවා මේ ඇවිල්ලා මට කිව්වා මේ පුතේ ඔයා මේ පොත ලිව්වට thank you.
මම ආවේ මාවනැල්ලේ ඉඳලා. මේ ඇත්ත කතාවක් මං කියන්නේ. මාවනැල්ලේ ඉඳලා මම ආවේ මගේ පුතා වෙනස් කියලා මට තේරෙනවා. එයා කවදාවත් ගෑනු ළමයෙක් දිහා බලලා නැහැ. කවදාවත් ගෑනු ළමයෙක්ට කියලා මාලයක් අර අපි ළමයි ගන්නවනේ ඔය ලවර්ස් වලින් ගිහලා පොඩි මුදු අරෝ මේව ගෑනු ළමයිට දෙන්න අරගෙන යනවනේ. එහෙම කවදාවත් අරගෙන නැහැ. නමුත් මේ ළඟකදී ඉඳලා එයාගේ යාළුවෙට එයා තෑගි බෝග අරන් දෙනවා මට පේනවා. එයා කතා බහ කරන විදිහත් එයා අම්මා කෙනෙක්ට තේරෙන දරුවෙක් හැරෙනකොට තේරෙනවනේ. නමුත් එයා මාත් එක්ක කතා කරන්න තාම සූදානම් නැහැ. එතකොට ඒ අම්මා බලන්න කොයිතරම් ඒ ළමයා ගැන තේරුම් අරගෙනද කියලා. ඒක අහන්නෙත් නැහැ බල කරලා. අහන්නෙත් නැහැ. එයා ඒක ඒ දරුවා ඒක කියනකම් එයා ඉන්නවා සැදී පැහැදිලා ඉන්නවා. ඔයා මට කතා කරනකම් මම ඉන්නවා පුතේ කියන තැන ඉන්නවා. ඒ අම්මා කෙනෙක්ගේ ආදරේ බාන කොච්චරක්ද කියලා ඒක පිළිගන්නම ලෑස්ති පිළිගන්නම ලෑස්ති. දැන් මෙයාට තේරෙන්නේ නැහැ නමුත්. මේ තමන්ගේ දරුවව තේරුම් ගන්න දරුවා කතා කරන්නේ නැහනේ. ඔව්. මෙයා ඔන්ලයින් වලින් මේක කියවලා එයා කියනවා එයාත් එක්ක කතා කරන්න නැති දරුවව එයා තේරුම් ගන්නවා කියලා මන්දස්මිත කියවලා. ඉතින් මන් දන්නේ නෑ ලේඛිකාවක් විදිහට ඊට වඩා දෙයක් මට ඇත්තටම නෑ. ඇත්තටම ඉතින් අම්මා ඒ කියපු දේ මට ඇත්තටම මං හිතන්නේ කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒ වගේ අම්මලට ඕන තරම් ඇති මේ කතාව ඇත්තටම කියවපු දැන් ඔය ඔබට හම්බෙච්ච කිහිප දෙනෙක් නේ ඇත්තටම මේ එහෙම අම්මා කෙනෙක් වගේ තේරුම් ගන්න පුළුවන් නම් මේක මං හිතන්නේ අර කෞශල්ගේ පොඩි කාලේ තිබිච්ච අමිහිරි අත්දැකීම් නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඉතින් මේක ඇත්තටම අර ප්‍රොමෝෂන් කියන දේ ඇත්තටම ප්‍රොමෝට් කරන්න එක්කෝ මේක මේ කෑමක්වත් එක්කෝ ෆැෂන් ඒ වගේ මොකක් හරි එකක් මේක ඇවිල්ලා හියුමන් ෆීලිංගස් ගැන අපි කතා කරන්නේ මනුෂ්‍යත්වය පිළිබඳව මානුෂීය හැඟීම් මනුස්සයිතින් සහ මේ කතාවේ දැන් හොඳ උත්සාහයක් අරන් තියෙනවානේ කෞශල්න තමන්ගේ පවුලට ආදරේ නිසා ඔහු ඒක දැනෙච්ච ගමන් උත්සාහ කරලා තියෙන මේකෙන් මිදෙන්න. දැන් මේක ඔහු බලෙන් අරන් මට මේක තියෙනවා කියලා අරන් යන්න ගියේ හරියට උත්සාහ කරා මේක අයින් වෙන්න. මොකද ඔය පොතේ තියෙනවා මට ස්පොයිල් කරන්න බෑ. ගෑනු ළමයි එක්ක බව යාළු වෙච්ච අවස්ථාවල් තියෙනවා. බලෙන්. මොකද තමන්ව වෙනස් කරගන්න ඒ තරමටම ඕන. බලන්න සමාජයේ කොයිතරම් මිනිස්සුන්ව ඒ තත්ත්වයට ඇදලා දාලා තියෙනවද කියලා. දැන් මට ගිහිල්ලා මගේ යාළුවෙට ඉස්කෝලේ යන කාලේ මට කියන්න පුළුවන් අනේ අර කොල්ලා මාර ෂෝක් මේ මං කැමති අපි මට කතා කරලා දෙනවද කියලා මට ස්ට්‍රේට් ෆෝවර්ඩ් ගිහිල්ලා කියන්න පුළුවන්. අර වගේ වුණාම ඒ ටීනේජ් කාලේ අපිට එහෙන හැඟීම් කාත් එක්කවත් බෙදා ගන්නත් බෑ. එතකොට කොයිතරම් ආතතියකට පීඩාවකට පත් වෙනවද ඒ වගේ දරුවෝ. අද දැන් කෞශල් ලංකාවේ මේ නැහැනේ. එතකොට ඔහු එහෙ ඉන්නත් මේක හේතුවක්. එක හේතුවක්. මොකද මම කතාව කියන්න ගියොත් කතාව ස්පොයිල් වෙනවා. ඉතින් අර මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තියෙනවා කවි පොත එළියට දැම්මම මේ අක්කි මේක මේ sad ending ද happy ending ද කියලා. සෑහෙන්න අහනවා. හැමෝම වගේ අහනවා sad ending ද happy ending ද කියලා. මම ඒගොල්ලොන්ගෙන් අහන්නේ අපේ ජීවිතේ sad ending එකක් හෝ happy ending එකක් තියෙනවද කියලා. ප්‍රශ්නයක් ඉතුරු කරන. ප්‍රශ්නයක් තියෙනවානේ. මට කියන්න බෑ මගේ ජීවිතේ sad ending වෙයිද happy ending වෙයිද කියලා. අපිට අපේ ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සු පුද්ගලයෝ සමහරක් වෙලා නරක මතක තියලා යනවා. සමහරක් අය හොඳ මතක තියලා යනවා. සමහරක් අය හොඳ මතක තියාගෙන ජීවිත කාලෙම ඉන්නවා. සමහරක් අය නරක මතක තියාගෙන ඒ ජීවිත කාලෙම ඉන්න මිනිස්සුත් ඉන්නවා. එතකොට මේක කතාවක එන්ඩින් එකක් නෙවෙයි. මේක ජීවිතයක්. මේ පොත ඇවිල්ලා ජීවිතයක්. එතකොට ජීවිතේ හැපි එන්ඩින් එකක්වත් සෑඩ් එන්ඩින් එකක්වත් අපිට කියන්න බෑ. ජීවිතේ ගලහගෙන යන ඉවරයක් වෙන්නේ නැහැ ඉතින් නේද? ඒ වගේ තමයි මේ පොතත් ඇය කියන විදිහට. හැබැයි මේක ඇතුලේ බොහෝ දේවල් තියෙනවා මං හිතන්නේ ඒක මේ සමලිංගික ආදර කතාවකටම නෙමෙයි. අපේ අපි හැමෝම ජීවිතය ආදරය කරන අපි හැමෝටම ප්‍රශ්න වෙනවා. ඒක ඇතුලේ මං හිතන්නේ තව අනු කොටස් එකතු කරලා තියෙනවා. ඒ නිසා මේ පොත කියවන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මේක ඔබත් මං හිතන්නේ මේ බය නැතුව පළවෙනියටම ලියලා පළවෙනියටම එළියට දුන්නා. ඒක මිනිස්සු ඊටම තදින් අල්ලගෙන තියෙනවා. මං තව කැමති දැනගන්න දැන් පොත් ප්‍රදර්ශනයට ගියාට පස්සේ මොකද හිතුනේ?
ඒ එන කට්ටිය මට දෙන පොඩි අදහස් චක්කිතයක් තිබ්බා ඇත්තටම. පළවෙනි වතාවට පළවෙනි අනික? වතාව මොකද ලියලා තියෙන්නේ ටිකක් කන්ට්‍රවර්ෂල් හ්ම්. මාතෘකාවක්. නමුත් හරිම ලොකු ආදරයක් හම්බ වුණා. මම මේ වෙලාවේ ස්තුති කරන්න ඕනේ ඉමාශී ප්‍රකාශන ආයතනයට. ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් ඒ වෙලාවේ මාව බලන්න ගොඩාක් පාඨකයෝ ආවා. ගොඩාක් මට ඇත්තටම තියෙන සන්තෝෂය තමයි තරුණ දරුවෝ වෙනුවට අම්මලා තාත්තලා ආවා. මේ පොත මම හිතන්නේ ගන්න. ඇත්තටම දැන් අම්මලා තාත්තලාට මේක මේ ප්‍රශ්නේ තේරෙනවා. සමහර විට ඕන්ටත් උත්තර හොයන්නේ කොහොමද කියලා තේරෙන්නේ අපේ අර ලංකාවේ තියෙන සම්ප්‍රදායත් එක්ක වෙන්න පුළුවන්. දැන් සම්ප්‍රදාය ගැන කතා කරාම කවි දැන් ඔය මේ අපි ඇත්තටම සම්ප්‍රදාය කියලා දැන් ඔලුව උඩ තියාගෙන යන්නේ යුරෝපීය සම්ප්‍රදාය. ඒක නැත්තම් අපේ මිනිස්සුන්ට වෙන මේ සම්ප්‍රදාය නෙමේ තිබ්බේ. ඒ කියන්නේ දැන් මේ යුරෝපෙන් ගෙනල්ලා දාපු එකක් තමයි අපි සම්ප්‍රදාය කියලා හිතාගෙන ඉන්නේ. නමුත් අපි ගොඩාක් ඉස්සරට බැලුවොත් එහෙම මේ ලංකාවේ රජවරුන්ට පවා ඒගොල්ලොන්ගේ අන්තఃපුරවල මේ පිරිමි අය ඉඳලා තියෙනවා. ඒගොල්ලොන්ගේ අන්තපුරවල. ඉතින් මේක මේ සංස්කෘතිය සදාචාරය ඔය ගැන කතා කරනකොට ඇත්තටම මේ එහෙමද කියලාත් හිතෙනවා මට සමහරක් වෙලාවට. ඇත්තටම ඒකද අපේ සම්ප්‍රදාය කියලා. මම හිතන විදිහට අරිත අයියා කියනවා වගේ මේ අපේ සම්ප්‍රදාය ඇවිල්ලා තව මිනිස්සෙට ගරු කරන එක. මම නම් හිතන්නේ ඒකයි. ඊට වඩා දෙයක් නැහැනේ. අපේ සම්ප්‍රදාය ඇවිල්ලා තවත් මිනිස්සෙට ගරු කරන එක. අපේ සංස්කෘතිය ඇවිල්ලා තවත් මිනිස්සෙට ගරු කරන එක. එතකොට මේ මිනිසුන්ගේ සමාජයට එහෙම නරකක් වෙන්නේ නැහැ. දැන් මම ගෑනු ළමයෙක් වශයෙන් මම කියන්න ඕනේ. දැන් අපි බස් එකකට නැග්ගොත් කවි මං හිතන්නේ ඔයත් මේ මං කියන දේ මේ අත්දැකීම් ඇති. හරි අමාරුයිනේ බස් එක යන්නනේ. ඔව්. මිනිස්සු බලනවා. අපි කොහොම ගියත් ඒක නේද? මුළු ඇඟම කව කරගෙන ගියත් එහෙමයි. නමුත් ඉතින් මේ දැන් ඒ වුණාට අර මේ කියන්නේ මේ අසහන කාර්යෝ කියලා කරලා තියන්නේ ගේ මිනිස්සුන්. ඇත්තටම මේ මිනිස්සුන් අපිට කරදරයක් නැහැ. ඇත්තටම මේ මිනිස්සුන්ගෙන් මට අරිතා අයියාගෙන් කරදරයක් වෙලා නැහැ. කෞශල්ගෙන් කරදරයක් වෙලා නැහැ. මම තව ගොඩාක් ඒ වගේ යාළුවෝ ඉන්නවා. මට එහෙම කිසිම මට ඇත්තටම I feel very protective. ඒගොල්ලොන්ගේ ළඟ මට ආරක්ෂාව දෙනවා. ඒගොල්ලෝ අපිව හොඳට බලා ගන්න නිසා අපිට නරක කෙනෙක් ළඟ වෙද්දී ඒගොල්ලන්ට තමයි මුලින්ම තේරෙන්නේ. ඔව් ඇත්ත. ඒ කියන්නේ බස් එකක යනවට වඩා මට ඒ ප්‍රොටෙක්ෂන් එක මට ඒ වගේ මිනිස්සුත් එක්ක දැනෙනවා ඇත්තටම. ඉතින් අසහනකාරයෝ කියලායි කියලා මට තේරෙන්නේ මිනිස්සුන්ව ලේබල් කරලා තියෙන්නේ. සහ ඕන් ආදරය කරනකොට මම දකින්නේ දැන් ඕන් කැමති අපි හිතමු පිරිමි කෙනෙක් පිරිමි කෙනෙක්ට නම් ගෑනු කෙනෙක් ගෑනු කෙනෙක්ට නම් එතනින් එහාට ඕන් අපි දිහා බලන්නේ නැහැ නේ. ඔව් කැමති ඒ පිරිමි කෙනාට තමයි. ඔව් දැන් අපි කතා කරනකොට දැන් වැඩිහිටි පුද්ගලයෝ දෙන්නෙක්නේ. එතකොට ඒ වැඩිහිටි පුද්ගලයෝ දෙන්න ඒ අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඒ දේ ඒගොල්ලෝ කරනවා. ඒක අපිට කරදරයක් නෙවෙයි. ඒක ඒගොල්ලොන්ගේ ෆීලිං එක. අපි මේ ගැන එහෙනම් මොකටද කතා කරන්න කියලා අහනවා මිනිස්සු. මොකටද කතා කරන්න කියලා කියනවා නම් අපේ දණ්ඩ නීති සංග්‍රහයෙන් මේ මිනිසුන්ව අපරාධකාරයෝ කරලා තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ චූටි බබෙක් ඉපදෙනවා. හරිද? ඒ චූටි බබා ඉපදෙනකොට ඒ බබා අපරාධකාරී. කොයිතරම් සාධාරණද? හිතන්නකෝ ට්‍රාන්ස් ළමයෙක් ඉපදෙනවා. අපිට පුංචි කාලේ ළමයෝ තේරෙන්නේ නැහැ නේ ට්‍රාන්ස්ද ගේද ස්ට්‍රේට්ද මොනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඒ වුණාට ඒ ළමයා අපරාධකාරී. වයසින් වැඩිදී ළමයාගේ හැඟීම් මේ ළමයා තේරුම් ගත්තා. ඒ ළමයා අපරාධකාරයෙක් මේ ලංකාවේ. සහ වෙනස් කෝණකින් ඕන් දිහා බලනවා අපි ගොඩක් දැකලා තියෙනවා. ඒ දණ්ඩ අපිට ඒ මිනිස්සුන්ට කවි නීතියෙන් පිළිසරණක් නැහැනේ. ඒ නිසා ඒක පන්නරයක් කරගෙන අනිත් මිනිස්සු ඒගොල්ලෝව තලාපෙලා දානවා. ඒකයි ඇත්තටම වෙලා තියෙන්නේ. සොළුතරය කියන දේ අපි හැම වෙලෙම මඩ භූමියක් අගියපු කතාව මතක් වෙනවා. අපි ආයතනයක් ගමුකෝ සාමාන්‍ය ආයතනයක ලොක්ක අපිට බයිනවා. දෙටම බනිනවා. අපි ලොක්කට බයින්නේ නැහනේ. ඔව් අපි අපිට පහලින් එකක් තමයි අපි ගිහිල්ලා බයින්නේ. ඒක තමයි මෙතනත් ඇත්තටම වෙන්නේ. මෙහෙම සුළුතරයක් කියලා කිව්වට අපිට ඒක අතහැරලා දාන්න බෑනේ. ඒ සුළුතරේ එක මිනිසෙකිටත් මිනිස්සෙක්. ඒකත් ජීවිතයක්නේ. එතකොට ඒ මනුස්සයාගේ අයිතිවාසිකම් මේ රටේ සුරකිනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් ඇත්තටම මේ වගේ දේවල් නෙමෙයි කතා කරන්න අවශ්‍ය. ඔව්.
දැන් 15 වෙනිදා හ්ම්. ගිය 15 වෙනිදා හ්ම්. හාමුදුරුවෝ 3 දෙනෙක් අත්අඩංගුවට ගත්තා සාමණේර හිමිවරු දූෂණය කරලා. ඒතකොට ඇයි මේ LGBTQ වලට අනේ මේ අපේ මේ ළමයි මේවා ඇයි ඒවට කතා කරන්නේ නැත්තේ? ඕගොල්ලෝ අනේ මං හරිම කැමතියි මේ රටේ මිනිස්සු එකට එකතු වෙලා ඒවට කතා කරනවා නම්. හරි දෙයක් වෙනවා. ඔව්. දැන් ඔය LGBT එපා කියන ෆෝස් එකටම අර තේ එපා කියපු බොයිකොට් කරපු ෆෝස් එකම දෙන්නකො එතනට. ඇයි ඒක දෙන්න බැරි එතනට? අනිත් hina යන කාරණේම තමයි ඔය දැන් මේ තේක ගැන කතා කරාම තේ ඇඩ් එකේ දැන් මට hina යනවා ඇත්තටම මේ අපේ දරුවෝ ආරක්ෂා කරගන්න ඕනි. මේ වසංගතයක් මේක. එහෙම කියලා දාලා මීම් එකක් හදලා ළමයෝ දාලා මීම් එකට කිය වර්ඩ් එක දාලා එතකොට දරුවෝ මේ ආරක්ෂා කරන්නේ. නමුත් මීම් එකේ ඉන්නේ දරුවෙක්. ඒතකොට ඒ ළමයා දරුවෝ දූෂණය කරලා එතකොට ඒ දරුවා එතනත් ඉන්නේ දරුවෙක්. ඒ දරුවව අපයෝජනයට ලක් කරලා දරුවන්ගේ ආරක්ෂාව ගැන කතා කරනවා. මොකක්ද? අර සමාජයට දේවල් එකතු කරනකොට මේ අපි හරි දේ ගන්න නැතුව එකතු කරගන්නේ නෑ රැල්ලට නියෝක කරන්නේ. කවුරු හරි එක්කෙනෙක් කෑ ගැහුවට පස්සේ ඕක පිටිපස්සේ යනවා. මම කියන්නේ හරි දෙයකට කෑ ගහන්නකෝ. දැන් ඔයගොල්ලෝ ඒ තේ අරෝ මේවට මේව ඒ කියන්නේ බොයිකොට් කරන ඒවා බොයිකොට් කරන්නකෝ මේ කෑම වලට දාන්නේ මේ රසකාරක. පිළිකාකාරක. ඒව බොයිකොට් කරන්නකෝ. එතකොට පිළිකාවෙන් ජීවිත නැති කොච්චරක් නැති වුණාද ඒව බේර ගන්න පුළුවන් අපිට. මේ LGBTQ වුණා කියලා මිනිස්සු මැරිලා නැහැ. මිනිස්සු මරව තියෙන විදිහට තමයි සමාජයේ මිනිස්සුන්ව මරණයට තල්ලු කරලා තියෙනවා මිසක් ඒ මිනිස්සුන්ට ඒක රෝගයක් වගේ හැදිලා මිනිස්සු මැරිලා නැහැ. හොඳයි අපි මං හිතන්නේ මේ ඇය කතා කරනවා වගේම ඇගේ ඒ තියෙන යාළුවගේ තිබෙන කතාවත් එකතු වෙලා ඇගේ තිබෙන අත්දැකීමත් එක පොත ලස්සනට නිර්මාණය වෙලා තිබෙනවා. මම පිටු තියෙන 764ක්. ඒ කියන්නේ හරිම මේ වැදගත් දේවල් බොහෝමයක් ඇති. මේක අර කිව්වත් වගේ ඒ දේවල් වලට විතරක් සීමා වෙච්ච අය වෙනුවෙන් නෙවෙයි. මේ ගැන කවිය ඇත්තටම කතා කරනවා නම් තියෙනවා හරි සංවේදී තනක් මට මතක් වෙනවා ගාමන්ට් වල ගැහණු ළමයි. ඒගොල්ලොන්ගේ අත්දැකීම්, ඒගොල්ලොන්ගේ ජීවිත ගැන. එතකොට ඒ ළමයිව අපි කියන ගාමන්ට් බඩු. ඔව් එහෙමනේ මේ කැටගරි වලට දාලා තියෙනවා. වැඩන්නේ ගාමන්ට්. එතකොට ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන තියෙනවා. මේක මේ අර මේ ගේ පොතක් නෙවෙයි ඇත්තටම මේක ඇත්තටම මේ සාමාන්‍ය සමාජයේ අපිට හම්බු වෙන නමුත් අපි අවධානය යොමු කරන්නේ නැති කතාව. ඇත්තටම. ඉතින් තවත් දෙයක් කියනවා නම් මිනිස්සෙට ඉපදුණු රටේ ආදරය කරන්න බැරුව ඒ ආදරය හොයාගෙන වෙන රටකට යන්න වෙලා තියෙන එක ඉතාම ලොකු ඛේදවාචකයක්. මගේ පැත්තෙන් බැලුවොත්. ආදරය හැම මිනිසෙටම ආදරය අවශ්‍යයි. අවශ්‍යම දෙයක් මේක අපිට. අපේ අම්මගේ තාත්තා හැමදාම අපිත් එක්ක ඉන්නේ නැහැ. කාලෙන් කාලට අපිට ඕන ආදරය වෙනස් ආදර වෙනස් වෙනවා. ඒ රැකවරණය ඕන වෙනවා. එතකොට මේ අපේ මිනිස්සු LGBTQ වම බලන්නේ කෙලින්ම ලිංගිකත්වය. මුන් ඇඳේ මොනවද කරන්නේ? ඊට වඩා මේක හරිම වෙනස් කතාවක්. මේ මිනිස්සුන්ට ආදරය ඕනේ, මිනිස්සුන්ට පිළිගැනීම ඕනේ, රැකවරණය ඕනේ, ඉමෝෂනල් සපෝට් එක ඕනේ. අපි වගේම මිනිස්සු තමයි. එකම දේ ඒගොල්ලෝ ආදරය කරන්නේ තමන්ගේ ලිංගයටම අයත් කෙනෙක්. තමන්ගේ වර්ගයාටම නේද? ඔව්. මේක ඕන මේ විකිපීඩියා එකේ ගහලා බලන්න මං කියන එකක් නෙවෙයි. ලෝකයේ 1500ක් සත්ව කොට්ටාශවල සමරිසිත්වය තියෙනවා. හැබැයි සමබීතිකාව තියෙන එක කොට්ටාශයක විතරයි. ඒක තමයි මිනිස් කොට්ටාශය. එතකොට ස්වභාවික නැත්තේ මොකද්ද? අන්න ඒ වගේ දේවල් ඇත්තටම මිනිස්සු හිතන්නේ නැහැ. ඔය අධ්‍යයනය කරන්නේත් නැහනේ. ඔය අපි දකින ගොසිප් ටික, ඔය දකින කතාව තමයි ඉදිරියට අරගෙන යන්නේ. හැබැයි මම දකිනවා මේ අපේ ජෙනරේෂන් එකේ පොඩ්ඩක් ඒකට කතා කරන ඔබ වගේ චරිතතාව ඉන්නවා කතා කරන්න කැමති, ලියන්න කැමති අය. ඒ වෙනුවෙන් කලාව පැත්තෙන් දේවල් කරන අය ඉන්නවා. ඒකට පිරිසක් හොඳයි කියන වගේම පිරිසක් අපිට බයිනවත් ඇති. මේවා මේ දරුවන්ගේ ඔළුව කන්න කරන දේවල් කියලා. නමුත් මම දකින විදිහට මේක අපි බලෙන් කාගත ඔළුවට දාන දෙයක් නෙමෙයි. මේක
අර මම මේ දවස්වල කරපු ඉන්ටර්වියු එකෙන් මට හිතෙච්ච දේ තමයි මේක පුංචි කාලේ ඉඳන් ඇති වෙන හැඟීමක් ඇත්තටම කියන පුංචි එක. කාලේ ඉඳලා ඇති වෙන හැඟීමක්. ඉතින් මේක අර මේ මිනිස්සු මම දන්නේ නැහැ මේක පිටිපස්සේ ඇයි මේ වැඩිපුර මේක යන්නේ කියලා. දැන් එකක් තියනවා කවි මම හිතන විදිහට දැන් මේක වැඩි වෙලා කියලා පේනවනේ මිනිස්සුන්ට. ඔව්. LGBTQ නැත්තම් ගේ මිනිස්සු ඒවා, ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු ඒවා, ක්වියර් මිනිස්සු ඒවා, ලෙස්බියන් මිනිස්සු ඒවා මේගොල්ලෝගේ වැඩිවීමක් පේනවා. ඇයි වැඩිවීමක් පේන්නේ? ඒ කියන්නේ ඉස්සරට වඩා හිටියා වැඩි කියලාද මේ කියන්නේ නැහැ. ඉස්සර ගානම තමයි ඉන්නේ. නමුත් ඒගොල්ලෝ මේක දැන් කතා වෙන පේනවා වැඩි. එළියට එනවා. තමන්ව ඇක්සෙප්ට් කරගන්නවා. සහ අපේ ලංකාවේ සමහර ප්‍රවීණ දැවැන්ත චරිත ඉන්නවා ඒ භූමිකාවලනේ අපි දකිනවා. ඔව්. ඉතින් ඒකයි අපිට මේක මේ වැඩි කියලා පේන්නේ. එහෙම වැඩියක්වත් අඩුවක්වත් නැහැ. ඒගොල්ලෝ විසිබල් වෙනවා වැඩි. දැන් අපිට අපි මාධ්‍ය තියෙනවා ගොඩාක්, Facebook තියෙනවා, TikTok තියෙනවා, YouTube තියෙනවා. ඒ වගේ ගොඩාක් මේ මාධ්‍ය වල අපිට මේ වගේ එක මාධ්‍යකින් අපි මේ පරණ පොත් නම් පරණ මාධ්‍යයක් කියලා කියමුකෝ. දැන් අලුත් මාධ්‍ය කොච්චර අපිට තියෙනවද? ඒකට ඒවැය මිනිස්සු එළියට එනවා වැඩි. ඒගොල්ලෝගේ ආදරය ප්‍රකාශ කරගන්නවා මේ එළියේදී. එතකොට ඒක අපිට පේනවා වැඩි. ඒ නිසායි අපිට හිතෙන්නේ වැඩි වෙලා කියලා. නමුත් එහෙම දෙයක් නෑ. මේක ඉස්සර ඉඳලම මේ ඉස්සර ටිකක් හැංගිලා තිබ්බ දෙයක්. අද වෙනකොට ඉතින් අපිට සමාජය දකින්න ලැබෙන්න, කියවන්න, අහන්න ලැබෙන දෙයක් වෙන. මම හිතන්නේ මන්දස්මිත කියන්නේ ඒ වගේ අපූර්ව කතාවක්. මේකේ එක් කෙනෙක්ගේ කතාවක් ඇසුරෙන්නේ නේද? ඔව්. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මේ වගේ කතා තව මීට වඩා දුක් කතා ඕනෑ තරම් ඇති. ඔව් මේ එහෙම අහගත්ත කතාවක් තමයි මේ විදිහට ඔබට තිලින කරන්නේ. ඒ නිසා පොත කියවපු නැති කෙනෙක් කරනවා කියවන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඔන්ලයින් ඔස්සේ කියවලා තිබුණා. ඔව් ඒ කියන්නේ පළවෙනි දවසේ 9:00ට පටන් ගත්තේ බුක් ෆෙයා එක 10:00 වෙද්දි ඔක්කොම පොත් ටික ඉවරයි ෆස්ට් ස්ටොක් එකම. ඉතින් ඒ වගේ ලොකු ප්‍රතිචාරයක් තිබ්බා. මේ ඉදිරියේදී තව මොන වගේ ඉදිරියේදී පොතක් ලියමින් පවතිනවා. ඉතින් ඒක ඊළඟ බුක් ෆෙයා එකේ දාන්නම්. ඒක වෙනස් එකක්. ඒක වෙනස් එකක්. ඉතින් ඒක එනකන් ඉමු. ඒක එනකන් ඉමු. හොඳයි. අවසාන වශයෙන් දැනගන්න කැමති දැන් මේ පොත ලියලා සමාජයටත් මං හිතන්නේ ඔබේ යාළු වෙනුනේ මේක කරේ ඇත්තටම යාළුවෙන් සමාජයක් හිතෙන්නේ නැහැ අපිට ළඟම ඉන්න යාළුවට අපේ පැත්තෙන් වෙන්න පුළුවන් සාධාරණයක් අපේ පැත්තෙන් මොකක් හරි දෙයක් කරන්න තමයි අපි මේ පොත ලියන්නේ නැත්තේ කියලා මම හිතනවා ඔබ ලියන්නේ අනිවාර්යයෙන්ම ඒක මුළු මහත් සමාජයටම මේ වෙනකොට කැමැත්තෙන් ආදරෙන් වැළඳ ගන්න පිරිසක් ඉන්නවා. අවසාන වශයෙන් මොකද කියන්න තියෙන්නේ? මං හැමතැනම කියන දෙයක් තමයි අපි මිනිස්සු මේ ලෝකෙට බිහි වෙන්නේ ජීවත් වෙන්න තියෙන අයිතිය අරගෙනනේ. ජීවිතේ ජීවත් වෙන්න තියෙන අයිතිය අරගෙන අපි ඉපදෙන්නේ. එතකොට හැම මිනිසෙටම සමාන අයිතීන් තියෙන්න ඕනේ. ඒ මිනිස්සු හැම කෙනාටම ජීවිතේ එක හා සමානව විඳින්න ඕනේ ඒගොල්ලෝ ගේන ජීවිතය. එතකොට අපි කැමති නැති නිසා තව මිනිසෙක් අපි කැමති විදිහට ඉන්න ඕනේ කියලා කියන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ හැම මිනිස්සෙම ජීවිතේ විඳින්න ඒ මිනිසුන්ට ජීවිතේ විඳින්න දෙන්න. එච්චර. මේ අන්තිම මම දැන් කතාව නවත්තන්න හැදුවේ. මේ කතාව කියද්දි අනිවාර්යෙන් අඬන්නේ නැති. නේද? දැන් දැනුත් ඒ තරම් සංවේදී ලියනකොට කොහොමද? ඇත්තටම කී සැරයක් ඇඬුවද? සෑහෙන්න ඇඬුවා. මොකද කෞශල් මට කියනකොටත් ඇඬුවා. ලියනකොටත් දැන් අදත් ඇයි ඒ තරම් සංවේදී ඒක මම හැම මේ පිටු 700 ගාණක් ලියලා තියෙනවා. ඇගේ කතාවක් කරගෙන තමයි ලියලා තියෙන්නේ. මම හිතන්නේ මේක මේ හොඳම යාළුවාගේ දුකත් එක්ක සමාජයේම හිතන කොට ඇති වෙන දුකක්. ඉතින් අපි අපේ වැඩසටහන ඔස්සේත් මම හිතන්නේ කීප වතාවක්ම මෙහෙම ගෙනල්ලා කතා බහ කරා ඕන් එක්ක ඕන්ගේ දේවල් බෙදා හදාගත්තා. මේක අර කියනවත් වගේ අපි බලෙන් දෙන දෙයක් නෙමෙයි. මේක අපිට මේ ඇත්තටම කවි මේ ළමා අපචාර ගැනත් තියෙනවා. ඒතකොට ඒ ළමා අපචාර මම මේක කියන්නේ කොහොමද මේ පොතේ අන්තර්ගතය වෙන්නේ කියලා ඒ සිද්ධිය කියද්දී මම සෑහෙන්න ඇඬුවා. ලියද්දිත් ඇඬුවා. ඉතින් ඇත්තටම මම ආරාධනා කරනවා ඔගොල්ලෝ ඊයා කියලා හිතනවා ඇති මේක දැන්. නමුත් බලෙන් හරි කියවන්න, චුට්ටක් කියවලා බලන්න, උත්සාහයක් දරන්න. අර අපි කියන්නේ චූටි ළමයින්ට කාලා බලන්න රස නැත්තම් කන්න එපා කියලා.
ඒ නිසා මම ඔයගොල්ලන්ට හරිම ආදරයෙන් ඉල්ලනවා පොත් හෝ ෆිල්ම් එකක් වේවා ඕනෑම නිර්මාණයක් විචාරයට ලක් කරන්න ඒක රස විඳලා ඉවර වෙලා. උඩින් බලලා නේද? මේක මේ අපෝ මේගේ කතාවක් කියලා විසික් කරලා දාන්න නැතුව කියවලා බලලා ඊට පස්සේ ඔයගොල්ලෝගේ අදහස් ප්‍රකාශ කරන්න. මේ පොතෙත් වැරදි ඇති. මේ මගේ පළවෙනි පොත. එතකොට ගොඩක් වැරදි ඇති. ඒව ඉස්සරහට හදාගෙන යනවා. ඉතින් ඒව ගැන කියන්න සාහිත්‍යමය විචාරයකට ලක් කරන්න. නමුත් මේ අර මානව වර්ගයාගේ පැත්තෙන් බලලා මිනිස්සෙක්ට ගල් ගහන්න එපා කියලා මං කියනවා. හොඳයි දැන් නූ මේ පොත ගැන කතා කරනකොට වගේම අපි දකිනවා මේ දැන් අපි කතා වුණානේ අතට මේක මේ පුංචි කාලේ ඉඳන් ඇති වෙන හැඟීමක් මේක අපි බෝ කරගන්න එකක් නෙමෙයි කියලා. ගොඩාකට අපි දකින සමහර ගෑල් ළමයි දැක්කම මෙයා නම් කොල්ලෙක් වගේ කෙල්ලෙක්. කෙල්ලෙක් වගේ හිටියට ඔක්කොම වැඩ තියෙන්නේ කොල්ලෙක් වගේ. කොල්ලොන්ට සමහරලාට කියන නැටුම් කරොත් එම් මෙයා ඩාන්සින් කරන්නේ මෙයා පොඩ්ඩක් කතා කරන්නේ මේ ඔය වගේ පුංචි කාලෙම ළමයිව සමහර වෙලාවට ලේබල් කරනවා. ඔව් ඉතින් මේ ඒකේ ළමයා නෙවෙයිනි කරගන්නේ. ඔව් සමාජය තමයි ලේබල් කරන්නේ. ඊට පස්සේ බයිනවා ළමයාට බයිනවා. සමාජයේ ලේබල් කරලා ළමයාට බයිනවා. උඹ මේ මෙහෙම වෙලා කියලා. ඉතින් මේ මට කියන්න තියෙන්නේ දරුවෝ අපි ඔක්කොම ඒ කියන්නේ අපි දරුවෝ බිහි කරනවා තමයි. නමුත් ඒ දරුවෝ අපිට ඕන විදිහට හැදෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඇත්තට මෙහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම කරොත් මේ දරුවගේ ජීවිතේ විනාශ වෙලා තමයි නතර වෙන්නේ. ඕන තරම් ලොකු වෙනකොට ලෝකේ ඕන තරම් උදාහරණ තියෙනවා මම ඒවා කියන්න යන්නේ නැහැ. ඉතින් අපි දරුවන්ට නිදහසේ හැදෙන්න දෙන්න ඕනේ. දැන් ඇත්තටම කෞශාල්ගේ ජීවිතය ගත්තොත් එහෙම කෞශාල් වෙස් නර්තන ශිල්පියෙක් වෙස් තියලා තියෙනවා. නමුත් එයා කතක් වැඩිපුර කතක් නර්තනයට බරයි බැලේ නර්තනයට බරයි. එතකොට ඒ නර්තනය කරනකොට අර වෙස් තිබ්බ කට්ටිය කියලා තියෙන අපෝ මේ බැලේ පි වචනේ දාලා ඒක පොතේ තියෙනවා කියලා. එතකොට මේ වෙස් නර්තන ශිල්පියමයි මේ තවත් නර්තන ශිල්පියෙක්ට කියන්නේ ඒක. එතකොට කොයිතරම් අසාධාරණද බලන්නකො ඒක. දැන් අපි පුංචි කාලේ දරුවෝන්ව අපිට ඕන විදියට හදන්න ගන්න එක ඇත්තටම හරිම අසාධාරණයි මම කියන්නේ. දැන් තේ ඇඩ් එකේ වුණත් ඒ දරුවා මේ අයියට වඩා වෙනස් දරුවෙක්. එයා කැමති අම්මත් එක්කම පාත්ති වැඩ කරන්න නර්තනයට ඒවට කැමති. එතකොට ඒ දරුවව වෙනස් කරන්න ඕනේ නැහැ කියන එක තමයි ඒකේ ඇත්තටම දෙන්නේ මේකේ. එතකොට වට වෙලා අපේ දරුවව ආරක්ෂා කරගන්න ඕනි කියන එකනේ කියන්නේ. ඉතින් ඔකට මම දන්නේ නැහැ ඇයි මේ තරමටම මේ වෙලා කැළඹිලා තියෙන්නේ කියලා. ඒ කැළඹිල්ල ගෙනියන්නකො අර දරුවෝ ටික අපයෝජනය කරපු වෙන වැඩකට හොඳ ඔව් ඒකම ගෙනියන්න මං ඉල්ලනවා ආදරෙන් හැමෝගෙම. ඒ ඔය කැළඹිල්ල ගෙනියන්න එතනට. ළමා අපයෝජනයට. රටේ තව ඕනෑ තරම් ප්‍රශ්න තියෙනවානේ. එතකොට අම්මලා තාත්තලා දරුවෝ හදාගන්න බැරි නිසා මහාන කරන එකට. ඒකට ගෙනියන්න. ඒව තමයි ඇත්තටම අපයෝජන. ඒවෙන් තමයි දරුවව ඇත්තටම ආරක්ෂා කරගන්න ඕනේ. මේ වගේ දේවල් වලට අම්මලා තාත්තලා කොහොමද ක්‍රියා කරන්න අවශ්‍ය වෙන්නේ කියන එක සමහරට දැනුමක් අපි හිතමුකෝ නැහැ කියලා. අද වෙනකොට නිර්මාණ ගොඩක් බිහි වෙලා තියෙනවා. අපි දකිනවා දැන් මේ පොත ගත්තොත් එවැනි නිර්මාණයක් වෙන්න පුළුවන්. එතකොට ටීවී එක දැම්මට පස්සේ ඇඩ් එකක් ප්ලේ වෙනකොට සමහරට දැන් ඒ තරම් දියුණු වෙලා දැන් මේවා හංගන් හිටපු දේවල්නේ. අපි ෆිල්ම් එකක් බලන්න ගියට පස්සේ සමහරට ඒ ෆිල්ම් එකේ මේ කතාව තියෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයකින් මම හිතන්නේ දැනුවත් කරන්නේ සමාජය. සමහරට අපි පරම්පරාව වශයෙන් වෙන් කරලා කියනවා නම් අම්මලා තාත්තලාට දැන් එහෙම ගැටලු වෙන්න විදියකුත් නැහැ මේ දේවල් තියෙන නිසා. ඒ නිසා මොහොතකට හිතන්න මේ හැම දෙයක්ම අපි කතා කරන්නේ සමාජය වෙනුවෙන්. අපිට කිසිම දෙයක් අර බලෙන් කෙනෙක්ට ඔලුවට දාලා මේක කරන්න කියන්න ඕනේ නැහැ. වැරදි පැත්තටවත් හොඳ පැත්තටවත්. ඒ නිසා ඔබට දෙයක් හිතන්න ඉතුරු කරලා තමයි අපි අදත් වැඩසටහන නිමා කරන්න සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි මුලින්ම මේ වගේ පොතක් ලිව්වට යාළුවා වෙනුවෙන් ලියලා සමාජයට මෙහෙවරක් කරාට ඉදිරියේදීත් මම හිතන්නේ ඊළඟ අවුරුද්දේ අපිට තවත් වෙනස් විදිහේ පොතක් දැක බලා ගන්න පුළුවන් මේ ඔන්ලයින් ලියන එක නිතරම අපිට දකින්න පුළුවන් නේද? ඒ ඔස්සේ දේවල් කරන්නත් හැකියාව තවත් ඕන තිබෙනවා බලන්න ඔබටත් හැකියාව තිබෙනවා ස්තුතිවන්ත වෙන ගමන් සම්පූර්ණ ආයුබෝවන්.